හැමෝටම සුබ දවසක්. මම අද අරන් ආ වීඩියෝ එක මේන වෙසක් එකට ලස්සන අටපට්ටම් කූඩුවක් කොහොමද ලේසියෙන්ම හදන්නේ කියලා කියලා දෙන්න. ඔයාලට පේනවා මගේ අතේ තියෙන මේ වෙසක් කූඩුව මේක තමයි අපි හදන්න යන්නේ. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වෙසක් කූඩුව මන්ටම හදලා ගන්නේ කොහොමද කියලා. අපි ආ වැඩි කතා නැතුව යා වීඩියෝ එකට අපිට ඕනි කරන අඟල් ලටේ උණ බටේ තමයි මේ තියන්නේ. මේක අඟල් ලටට කපලා තියන්නේ. ඒකෙන් අපි කෑලි 24ක් කපා ගන්නවා. අටපට්ටම් කූඩුවට හරියන්නේ කෑලි 24ක් අනිවාර්යෙන් කපා ගන්නවා. අපි බලමු මේ කපාගෙන සාමාන්‍යයෙන් පුළුවන් නම් බේරිච්ච දී ගන්න. මොකද මේ දී පොඩ්ඩක් කමු නිසා පොඩ්ඩක් හදනකොට අමාරුයි. මොකද මම මේම තමයි මේක හදන්න යන්නේ. පොඩ ඔයගලන් තෙන්නන්න ඕන නිසා මොකද වේලලා තීර ගන්න එකත් වෙලා යනවා. දැන් ටිකක් බලන්න දෙයක් කරනවා නේද? මෙන්න මේ කැලේ දෙකේම කපා ගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ මොකෝඩ් ටික දැන් අපිට ඕනි කරේ මොකෝඩ් 24ක් 24 දැන් අපි කපාගෙන දිනවා මේ විදිහට. අපි දැන් මේ ටික සුද්ධ කරගමු. මේ විදිහට පුළුවන් නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් තියලා ඒ විදිහට සුද්ධ කරන්න යන්නත් එපා. මේ විදිහට පොඩ්ඩක් තියලා මොකද වගේ කැලේ පොඩ්ඩක් පැඩු කරගන්න. එතන මේක වටේට මෙහෙම සුද්ධ කරගෙන යන්න. ඔයගලන්ට හයියක් දැනෙන තරමට එන්න සාමාන්‍ය තුනී ගන්නට වගේ සුද්ධ කරගන්න. මේ ගොඩාම සුද්ධ කරන්න යන්නත් එපා. ඒතර කැඩෙන්න ඉඩ තියෙනවා. ආගන්න ගන්නට තමයි සුද්ධ කරගන්න. මේ විදිහට වටේම සුද්ධ කරගෙන මේ හරි පොඩ්ඩක් ගන්න සුද්ධ කරගන්න. මොකද ගැට ගාදීම අමාරුයි. ගැට ගන්න. දැන් පේන ඇති ඔයගලන්ට මේ පොඩ්ඩක් මේ චුට්ටක් සුද්ධ කරගමු. ඔයාලට පේන හැටි උණ කෝට් එකම සාමාන්‍ය හොඳ විදියට මේක සුද්ධ කරගන්න ඕනේ. මේ විදියට සුද්ධ කරගෙන තියෙනවා. මේ වගේම කැලි 24ම සුද්ධ කරගන්න ඕනේ. අපි බලමු සුද්ධ කරගෙන ඉවරලා. හරි ඉතින් අපිට කරගන්න දෙවිච්ච මුල්ම වැඩේ අපි කරලා ඉවරයි. අපි දැන්ට කැලි 24ක් කපා ගත්තා. කපාගෙන සුද්ධ කරගත්තා. මේ සුද්ධ කරගත්තු කැලි ටික තමයි දැන් ගැට ගන්න යන්නේ. අපි බලමු වීඩියෝ එකේ ඉතුරු ටික ගිහිල්ලා කොහොමද ගැට ගන්න. ඔයාලට ලේසි විදියට ගැට ගන්න විදිහ මම කියලා දෙන්න. අපි යන වීඩියෝ එකට ගිහිල්ලාම බලමු කොහොමද ගැට ගන්න කියලා. හරි එහෙනම් අපි හදා ගන්න බලමු. දැන්ට මල්ලගේ අපේ තියෙනවා අර කපාගත්තු කූරු 24යි මම අරන් දින සම්නූල් පන්දුව. අපි මේ සම්නූල් පන්දුවෙන් තමයි ගැට ගන්න හදන්නේ. කම්බි වලින් ගැට ගන්න අමාරු නිසා අපි මේ සම්නූල් පන්දුවෙන් ගැට ගහලා බලමු. සම්නූල් පන්දුවෙන් මේ නූල් වලින් ගැට ගන්න එක ලේසි. අනිත් ඒවාට ගැට ගන්නවා පොඩිය. අපි බලමු එහෙනම් ගැට ගහගෙන සම්නූල් පන්දුව විරුම් තියාව ගන්නවා. මොකද ගන්දල කිසි නිසා මෙන්න මේ වගේ අපි කූරු දෙකක් අරගෙන කැලි දෙක මෙහෙම තියාගෙන මේ ගැට ගහගමු මේ විදියට. දැන් නූල පිටිපස්ස අරගමු. මේ විදිහට ගැට ගන්නවා. ටිකක් තද වෙන්න ඇදලා පොඩ්ඩක් ගැට ගන්න ඕනේ. මොකද නැත්තම් ලෙහෙන් ඉඳී තියෙනවා. රබර් පටි වලින් මේක ගැට ගමම මේ ගලවල යනටක් දාලා. ඒ නිසා රබර් පටි කිම ගන්න නැහැ. පුළුවන් නම් නූල් පන්දුවක් කරන් ගැට ගහගන්න. මේ නූල් තියෙනවා නම් හොඳයි. මේකේ සන් නූල් පන්දුවක් හරි නයිලෝන් වලිනුත් එපා. නයිලෝන් එකත් ලෙහෙන්ද බලනවා. නයිලෝන් එකත් මේ ගොඩක් පදර ගැට ගන්න ඕනේ. එන්න වගේ ඒනවනේ අපි කපාගමු. කපාගෙන ඉරලා ඔයාලට පේනවනේ මෙන්න මේ වගේ කෑලි මෙන්න මේ වගේ එන්න ඕනේ කෑල්ල. මේ කෑලි 12ක් එන්න ඕනේ. අපි මේ දී ටික ගැට ගහගෙන ඉරලා බලමු කෑලි 12 හදාගෙන මම මේක පැත්තකින් තියාගන්නවා. අපි තව කෑලි දෙකක් ගමු.
ඉතින් අපි කෑලි 12 හදාගෙන ඉවරයි. අපි දැන් කරන්න දෙන්නේ මේ කෑලි 12 ඉන්න මේ වගේ කෑලි දෙකක් අරගෙන මේක මෙන්න මේ විදිහට තියෙන ගැට ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කොන් දෙකෙන් පෙරහෙල නැති කොන් දෙකෙන් ගැට ගන්නවා. තනකට කොටුවක් වෙන විදිහට. අපි බලමු මේ කොටුව ගැට ගන්න. මම මේක පොඩ්ඩක් මේ පැත්තකින් තියන්න. උතර කොටකින් පැත්තකින් තියලා මේකට දාලා අපි බලමු මොනවද කරන්න කියලා. අපි කොටුව හදාගෙන ඉවරයි. දැන් කරන්න දෙන්නේ මේ වගේම කොටු තව 4 මේ වගේම කොටු තව 5ක් හදා ගන්න ඕනේ. අපි බලමු මේ කොටුවගේ 5ක් හදාගෙන මේක මම මේ පැත්තකින් තියාගන්නවා. අතින් ඉතින් අපි කොටු 6 හදාගන්න ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා කොටු 6ක් දැන් මෙතන තියෙනවා. මේ කොටු 6 තමයි දැන් ගැට ගන්න තියන්නේ. මේකේ අපිට කරන්න දෙවිච්ච ගොඩක් වැඩි ඉවරයි. දැන් තියෙන්නේ අවසාන ටික. අපි මේ කොටු ටිකත් පොඩ්ඩක් මේ වගේ වගේ තියාගමු. බලාගෙන ඉන්න මේක කොහොමද ගැට ගන්නේ කියලා. මේක මෙන්න මේ වගේ කොටු දෙකක් අරගෙන මේකේ පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ සෙට් කරගන්න පුළුවන් තැන. මෙන්න මේ වගේ සෙට් කරගන්න පුළුවන් තැනක් අරගෙන මෙන්න මේ දැන් ඔයාලට පේනවා ඉතින් මේක සෙට් වෙලා තියෙන විදිය. අපි දැන් මේක මේ විදියට තියෙද්දි කරගන්න ඕනේ. ආල්ට පේනවා දැන් මෙහෙම ගැට ගහගෙන තියෙනවා. අපි මෙන්න මේ කොටු දෙක ගැට ගහගත්තා වගේ තව කොටු දෙකක් මේකට සෙට් කරගන්න ඕනේ. අපි තව කොටුවක් ගමු මෙන්න මෙතෙන්ට. තව මෙන්න මේ කොටුවක් තියාගෙන මේ කොටුවත් මේකටම ගැට ගහගමු. මේකත් පොඩ්ඩක් මෙහෙම සෙට් වෙන විදිහට තියලා මේකත් මේ විදිහටම ගැට ගහගමු. හරි ඔයගලන්ට දැන් පේනවා ඇති අපි කොටු 4ම ගැට ගන්න ඉවරයි. මෙන්න මේ වගේ ඔයගලන්ට වැඩි පේන්නේ නැති වටේම කොටු 4ම ගැට ගන්න ඉවරයි. අපිට දැන් කරන්න තියෙන්නේ මේ කොටු 4 මෙහෙම තියෙද්දි මෙන්න මෙහෙම එක ළඟට ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ අපි දැන් ඔයගලන්ට පේනවා මේක මෙහෙම ළඟට කරාම දැන් මේ ඇවිල්ලා තියෙන විදිහ හිතන්න එපා. මෙහෙම නැවිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් එක වෙනවා. දැන් අපි මෙන්න මේක මෙහෙම ගන්නට තියාගෙන ගැට ගහ ගන්න ඕනේ. අපි මේක මෙහෙම තියාගෙන ගැට ගහගමු. හරි ඉතින් අපි දැන් මේ ගැට ගහගෙන ඉවරයි. ගොඩක් තියෙන ඉතින් එහෙම සම්පූර්ණ වටේම මේ විදිහට ගහගෙන තියෙනවා. අපිට දැන් කරන්න තියෙන්නේ මේ කොටුවක් අරගෙන මෙන්න මේක උඩින් මෙහෙම තියලා මෙන්න මේ කෑලි 4 එකට සෙට් කරගන්න. මේ කොම් 4 ගන්නට මෙහෙම සෙට් කරගමු. මෙන්න මේ විදිහට. ඒකට ඔයගලන්ට පේනවා මේ විදිහට තමයි එන්නේ. ඔයගලන්ට හරියටම පේන්නේ නැති ඇති ඇදුවලා වගේ. මම පෙන්නන්නම්. දැන් අපි මේක මේ විදිහට තියෙද්දි ගැට ගහමු. මෙන්න මේ විදිහට 4 ගැට ගහගෙන ඉවර කරගමු. අපි එක පැත්තක් ගැට ගහගෙන ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ කොටු 4ම 4 කොම් මේලා තියෙනවා. දැන් මේ ටික ගැට ගහගෙන ඉවරයි. දැන් අපිට අරගෙන තියෙන අනිත් පැත්ත මෙන්න දැන් මේ ඉඩස්ලා තියෙන පැත්ත මෙන්න මේ ඉතුරු කොටු අරගෙන මේකත් අර වගේම තියලා මේකත් අර වගේම ගැට ගහගෙන තමයි තියන්නේ.
ඉතින් අපි අපේ කූඩ්ව හදල ඉවරයි. ඔයාට පේනවා ඇති මේක සන්ට තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේක ලස්සනට හලවන්නේ කියලා, ලේසියෙන් ඌමන්ට හලවන්නේ කොහොමද කියලා. අදට අපේ වීඩියෝ එක ඉවරයි. මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. අපි එන ඊළඟ වීඩියෝ එක හැමෝටම උත්සාහ කරමු.